දැන් මම ඉන්නේ දුබායි වල. මම කිව්වා ලංකාව කියන්නේ අපේ රට මොනතරම් සුන්දර රටක්ද කියලා. මම ඒ ගැන පොඩ්ඩක් කියන්න ගත්තේ මොනතරම් සුන්දර රටක්ද මිනිස්සු දන්නේ නැහැ. ඇත්තටම අපේ රට මොනතරම් අපිට වටිනවද කියලා. ඒ ගැන කියන්න පොඩ්ඩක් මම ගත්තේ. දැන් මේ මම ඉන්න රටේ හැමදේම මුදල් මතයි තියෙන්නේ. අපි හොස්පිටල් එකකට ගියත් අපි ගෙවන්න ඕනේ බේට්ටියක් ගන්න. අපි පොලිසියකට ගියත් පැමිණිල්ලක් දාන්න අපි ගෙවන්න ඕනේ. අපි රෙස්ටුරන්ට් එකට ගියොත් කෑම ටිකක් ගන්න වෝටර් ටිකක්වත් මෙහෙ නැහැ නිකන් දෙන්න. හැබැයි අපේ ලංකාවේ ඕන තරම් තියෙනවා නිකන් දෙන්න වෝටර්. වෙන රටකට යන්නම ඕනේ රටේ තියෙන වටිනාකම තේරෙන්න. මේ ඉතින් හැමදේම මුදල් තමයි. මුදල් මත තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. ලංකාවේ වගේ නිදහස් අධ්‍යාපනයක් මේ නැහැ. අපිට ඒ අධ්‍යාපනය වුණත් මේ ලබා ගන්න වෙන්නේ මුදල් වලට. ඉතින් අපිට අපේ රටේ තියෙන පාසුකම් තිබිලත් අපිට අගයක් නැත්තේ ඒකයි. නිකන් හම්බුනාම හැමදේම අගයක් නැහැ කියනවනේ. ඉතින් ඔන්න ඕක තමයි රටක් දියුණු වෙන්න ප්‍රධානම හේතුව.